යනවා ළමයි. අද බලමුද මම බ්‍රෙක්ෆාස්ට් එකට ඉක්මනින් රැප් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මුලින්ම මේ වගේ පෑන් එකකට බිත්තර දෙකක් දානවා. ඊට පස්සේ ඒ බිත්තර වලට අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ ගම්මිරි සිතා ගන්නවා. ඉතින් මම හෝල් වීට් ටෝටියා රැප් එක තමයි යූස් කරන්නේ. ඉතින් අපි ඒක දාගමු මේ විදිහට බිත්තර උඩින්ම මම මේක දාගන්නවා. ඊළඟට මම චිකන් නගට්ස් ටිකක් මේ විදිහට එයාර් ෆ්‍රයි එකට දාලා හදාගන්න හදන්නේ. ඉතින් ඔයාලට පුළුවන් චිකන් බ්‍රෙස්ට් එකක් පෑන් ෆ්‍රයි කරලා ගන්න. ඊළඟට මම ඩ්‍රෙසින් එක හදාගන්න යන්නේ. ඒකට පීනට් බටර්, සෝයි සෝස් චුට්ටක්, ඒ වගේම මේ ටාකෝ සීසනින් එකෙන් චුට්ටක්, ඊළඟට මයොනීස්, ඊට පස්සේ මී පැණි, මේ හැම එකක්ම එකතු කරලා හොඳට මික්ස් කරගන්නවා. ඉතින් හදාගත්ත ඩ්‍රෙසින් එක මම හෝල් වීට් රැප් එකේ දාගන්නවා. මගේ අද රැප් එක චුට්ටක් බර්න් වුණා කෝල් එකක් ඇවිල්ලා. ඉතින් මේ විදිහට මම එළවලු කපලා තියාගෙන ඉන්නවා. ඒ වගේම මම තක්කාලි, ඒ වගේම බෙල් පෙපර්, ඊළඟට ලුණු, ඊළඟට සැලඩ් කියුකම්බර් මේ වගේ දේවල් එකතු කරගන්නවා. ඉතින් ඔයාලා ළඟ තියෙන එළවලු වර්ග ඔයාලටත් මේ විදිහට එකතු කරගන්න පුළුවන්. කපාගත්ත එළවලු ටික ඔක්කොම මේ විදිහට දාලා අන්තිමට මම එකතු කරගන්නවා එයාර් ෆ්‍රයි කරගත්ත චිකන් නගට්ස්. ඉතින් මගේ ළඟ ඔලිව් ටිකක් තිබුණා, ඒ නිසා මම ඔලිව් ටිකකුත් ඇඩ් කරගත්තා. අන්තිමට මම චීස් ස්ලයිස් එකක් එකතු කරගන්නවා. දැන් තියෙන්නේ මේ රැප් එක නමා ගන්න. ඉතින් මගේ රැප් එක චුට්ටක් බර්න් වෙච්ච හින්දා හොඳටම ක්‍රන්චි ගතියක් තියෙනවා. හැබැයි මේක හරිම රසට තිබුණා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. හදලා කොහොමද ආවේ කියලා මටත් කියන්න. ඉතින් අදට ගිහින් එන්න ඔයාලත් රැප් එකක් හදලා රස කොහොමද කියලා කමෙන්ට් කරන්නකෝ.